ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය දෙයක් ගැන. ඒත් ඒකේ අනිත් පැත්ත කියන්නේ සෞඛ්‍යයට වෙන බලපෑම ගැන වැඩි කතාවෙන් එන වගේ මේ වේපින් පුරුද්ද. ඒක අපේ ආහාර ජීර්ණ පද්ධතියට විශේෂයෙන්ම බඩවැල් වල සෞඛ්‍යයට කොහොමද බලපන්නේ කියලා තමයි බලන්න යන්නේ. මේ තොරතුරු අපේ අරගෙන තියෙන්නේ ડોક્ટર සෙතිගේ YouTube වීඩියෝ එකකින්. ඉතින් අපි බලමු මොනවද මේකෙන් උඩට එන වැදගත්ම කරුණු කියලා. එයා කියන විදිහද මේක ප්‍රධාන කාරණා තුනක් යටතේ බලන්න පුළුවන්. බඩවැලට වෙන බලපෑම කියන. පළවෙනි කාරණේ තමයි මේ වේපින් වල තියෙන රසායනික දේවල් ඒවා අපේ බඩවැලේ ඉන්නවනේ හොඳ බැක්ටීරියා නරක බැක්ටීරියා අන්නේ දෙකේ බැලන්ස් එක ඒ කියන්නේ සමබරතාවය ඒක අවුල් කරනවා කියලායි කියන්නේ. අර ගට් මයික්‍රෝබයෝම් එකට බාධා වෙනවා කියන එක. මේකෙන් ඉතින් අර බඩවැලේ ප්‍රශ්න GI issues වගේ දේවල් විතරක් නෙවෙයි දිගු කාලින ප්‍රදාහ තත්ත්වයන් ඒ කියන්නේ chronic inflammation ඒව පවා ඉන්න පුළුවන්ලු. සමහර පරිශන වලින් පෙන්නලා තියෙනවලු e-cigarette වාෂ්ප නිසා අපිට හිතකර බැක්ටීරියා අඩු වෙනවා කියලා. හරියටම හරි. ඔව් මේ බැක්ටීරියා සමබරතාවයේ බිඳවැටෙන එක ඒකේ ඇත්තටම සරල දෙයක් නෙවෙයි. මොකද මේ බඩවැලේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් ඒ කියන්නේ මයික්‍රෝබයෝම් එක ආහාර දිරවන්න උදව් කරනවා විතරක් නෙවෙයිනේ. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පාලනය කරන්න හරිම ලොකු කාර්යභාරයක් යාල කරනවා. ඉතින් ඔය සමබරතාවය නැති වුනාම ඒක කෙලින්ම ප්‍රතිශක්තියට බලපාන්න පුළුවන්. ප්‍රතිශක්තිය අඩු වෙන්නත් හේතුවක්. ඒ කියන්නේ බඩවැලේ ප්‍රශ්නයක් නිසා කෙනෙක්ට ලේසියෙන් ලෙඩ හැදෙන එක වගේ දේවලුත් වෙන්න පුළුවන් කියන එකද? ඒක නම් හිතුවට වඩා ටිකක් බරපතලයි වගේ. හරි, ඒ පළවෙනි කාරණය බැක්ටීරියා ගැන. එතකොට දෙවෙනි කාරණය මේකත් ඇත්තටම ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් වගේ. වේප් දියරවල, ඒ කියන්නේ වේප් ලික්විඩ්ස් වල තියෙන රසායන ද්‍රව්‍ය ඒවා කෙලින්ම බඩවැලේ අතුල්ලා තියෙන ස්තරයට ගට් ලයිනින් එකට හානි කරලා එතන ප්‍රදාහය ඇති කරනවලු. ඉන්ෆ්ලමේෂන්. මේ නිසා අර IBS වගේ තත්ත්වයන්, ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම්, ඒ කියන්නේ අර බඩේ කැක්කුම, බඩ පුරවලා දාන ගතිය වගේ ලක්ෂණ එන එක, ඒ වගේ දේවල් වල අවදානම වැඩි වෙනවා. ඔව් ඒක ඇත්ත. ඒ වගේම තමයි අර අධ්‍යයනය වලින් පෙන්නනවා කියන කාරණය මේ ප්‍රදාහය නිසා බඩවැලේ පාරගම්‍යතාවය, ඒ කියන්නේ gut permeability එක වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ සරලවම කිව්වොත් බඩවැලේ බිත්තිය තියෙන සෛල වලින්නේ අනේ සෛල අතර තියෙන බැඳීම් සම්බන්ධතාව ටිකක් බුරුල් වෙනවා වගේ දෙයක්. මේක අර ක්‍රෝන්ස් රෝගය, ක්‍රෝන්ස් ඩිසීස් වගේ තත්වයන්, ඒ කියන්නේ බඩවැලේ දිගටම තියෙන ප්‍රදාහ තත්වයක්. ඒ වගේ දෙයක් තියෙන කෙනෙක්ගේ තත්වෙ තවත් දරුණු වෙන්නත් පුළුවන් මේ නිසා. ඒ කියන්නේ බඩවැල හරියට ෆිල්ටර් එකක් වගේ වැඩ කරන එක දුර්වල වෙනවා වගේ. එතකොට මොකද වෙන්නේ හරියටම? ඒක තමයි ටිකක් භයානක කාරණය. මේ පාරගම්‍යතාවය වැඩි වෙන එකයි ප්‍රදාහයයි නිසා. සාමාන්‍යයෙන් බඩවැලෙන් එළියට යන්න බැරි දේවල් තියෙනවනේ. ශරීරයට අහිතකර දේවල්. උදාහරණයක් විදියට හරියට දිරවපු නැති කැම කෑලි, විෂද්‍රව්‍ය, ටොක්සින් වගේ දේවල්. අනේවා ලේසියෙන්ම බඩවැල් බිත්තිය පහු කරලා රුධිරයට එකතු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි එතකොට තුන්වෙනි කාරණේටත් සම්බන්ධ වෙන්නේ නේද? ඒ කියන්නේ වේපින් නිසා බඩවැලේ ආරක්ෂිත බිත්තිය අර ගට් බැරියර් එක දුර්වල වෙනවා කියන එක. ඔබ කිව්වා වගේම පාරගම්‍යතාවය වැඩි වෙලා විෂද්‍රව්‍ය ලේසියෙන් ලේයකට යනම මේකෙන් වෙන්නේ මුළු ශරීරේම ප්‍රදාහ තත්වයන් තවත් දරුණු වෙන එක. අන්තිමටම අර ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග කියන්නේ ඕටෝ ඉම්යුන් ප්‍රොබ්ලම්ස්. ඒ කියන්නේ ඇඟේ ඉම්යුන් සිස්ටම් එක ඇඟටම විරුද්ධව වැඩ කරන තත්වයන්. අනේ වගේ දේවල් අතිවීමේ අවදානම පවා වැඩි කරනවා කියලායි අර ડોક્ટર සේතිගේ වීඩියෝ එකේ කියවෙන්නේ. ඔව් ඒකනේ මෙතනදී පැහැදිලිවම පේනවා එකිනෙකට සම්බන්ධ වුණු දෙයක් ධාම ප්‍රතික්‍රියාවක් වගේ. බඩවැලේ ආරක්ෂාව බිඳ වැටෙනවා. ඊට පස්සේ විෂ ද්‍රව්‍ය රුධිරයට යනවා. ඒ නිසා ශරීරය පුරාම ප්‍රදාහය වැඩි වෙනවා. ඒකෙන් අර ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග අවදානම ඉහළ යනවා. ඉතින් මේකෙන් හොඳටම පැහැදිලි නේද? බඩවැලේ සෞඛ්‍යය කියන එක අර කැම දිරවන එකට විතරක් සීමාව වෙන්නේ නැහැ. ඒක මුළු ශරීරයේම සෞඛ්‍යයට කොයිතරම් තදින් බැඳිලා තියෙනවද කියන එක. එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් ડોક્ટર සෙටිගේ අදහස් අනුව මේ වේපින් චීන පුරුද්ද අපි බඩවැලට අහිතකර වෙන්න ප්‍රධාන විදි තුනක් තියෙනවා. එකක් තමයි බඩවැලේ ඉන්න හිතකර බැක්ටීරියා පද්ධතිය අවුල් කරන එක. දෙක බඩවැලේ ඇතුළු ස්තරයේ ප්‍රදාහය ඇති කරන එක. 3 බඩවැලේ ආරක්ෂිත බිත්තිය දුර්වල කරලා අහිතකර දේවල් ලේසියෙන් රුධිරයට ඇතුළු වෙන්න ඉඩ හදන එක. ඉතින් මේ කාරණා ටික දිහා බලද්දී ඇත්තටම හිතන්න දෙයක් ඉතුරු හේවා මේ වේපින් වගේ පුරුදු නිසා බඩවැලට මේ වගේ බලපෑම් වෙනවා නම්
ඒ හරහා මුළු ශරීර සෞඛ්‍යයටම ඇති වෙන්න පුළුවන්. සමහර විට අපි තාම හරියටම දන්නේ නැති තවත් දීර්ඝකාලීන සමහර විට සැඟවිලා තියෙන ප්‍රතිපාක මොනවද කියන එක ගැන ඇත්තටම තව දුරටත් හිතන්න ඕන කාරණයක් නේද?